ආයිබෝවන් Secret of Taste YouTube channel එකට ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ දැන් ගෙදර පවුලේ කාගේ හරි බර්ත්ඩේ එකක් ඇනිවර්සරි එකක් වගේ ආව වෙලාවකට හැමතිස්සෙම කඩේ දුවන්නේ නැතුව ගෙදරදි කරගන්න පුළුවන් කේක් නිර්මාණයක්. ඔයාලට මේක මීට වඩා වෙනස් ඩිසයින්ස් දාලා ලස්සනට හදාගන්න පුළුවන්. මේ විදිහට හැදුවම ගෙදර අයත් පුදුම කරවන්න පුළුවන්. ඒ වගේම ගොඩක් රසට කඩේටත් වඩා හොඳට අපිට මේක හදලා දෙන්න පුළුවන්. පිරිසිදුකම ගැන මේ දේවල් ගැන ඇත්තටම අපිම හදන නිසා අපිට විශ්වාසයි. එහෙනම් අපි බලමු වීඩියෝ එකට ගිහිල්ලා මම මේ කේක් එක කොහොමද හදාගත්තේ කියලා. මම මේක කේක් දෙකකට වගේ හදාගන්නේ. ඒ නිසා මම ඔයිල් ගාලා බේකින් පේපර්ස් දාලා මේ විදිහට තැටි දෙකක් ලෑස්ති කරගන්නවා. මුලින්ම මම බිත්තර සුදු මද ටික බීට් කරගන්න තමයි හදන්නේ. ඒකට දෙහි බෑවක යුෂ එකතු කරගන්නවා. මේ විදිහට අපි දෙහි යුෂ එකතු කරගන්න හේතුව තමයි මේ බිත්තරවල තියෙන අර පිළිගඳ ඉවත් වෙන්න. ඊට පස්සේ මේ විදිහට හොඳට පෙන ගතිය එනකම්ම බීට් කරගන්න එක දිගටම හයි ස්පීඩ් දාලම බීට් කරන්න. මෙන්න මේ පදමට ආවට පස්සේ ඇති. ඊට පස්සේ මම බීටරේ තල දෙක මේ විදිහට හොඳට සෝදලා තෙත මාත්තු කරගෙන තමයි නැවත බීට් කරගන්න ලෑස්ති වෙන්නේ. මම මේ විදිහට කාමර උෂ්ණත්වයේ තියෙන බටර් ග්‍රෑම් 250ක් එකතු කරගන්නවා. ඊට පස්සේ ඒ ටික හොඳට ක්‍රීම් ගතියක් වෙනකම් බටර් ටික බීට් කරගන්න ඕනේ. මේ විදිය වටේට ගියාට පස්සේ ස්පැචුලා එකක් පාවිච්චි කරලා නැවත ඔක්කොම ටික එකම තැනකට එකතු කරලා හොඳට හැම තැනටම බීටරේ යවාගෙන හොඳට ක්‍රීම් ගතියක් එනකම් බටර් ටික බීට් කරගන්න. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා සීනි ග්‍රෑම් 250ක්. ඒ ටික එකතු කරලත් හොඳට බීට් කරගන්න ඕනේ. සීනි ටික සම්පූර්ණයෙන්ම දිය වෙනකම් බීට් කරන්න අවශ්‍ය නැහැ. මොකද අපි මේක බිත්තර එකතු කරාට පස්සෙත් සීනි ටිකක් දිය වෙනවනේ. ඕවර් බීට් කරගන්න යන්නත් එපා. මම මුලින්ම සුදු මද ටික බීට් කරපු නිසා දැන් කහ මද වලින් චුට්ට චුට්ට දාලා මේ විදිහට බීට් කරගන්නවා. මුලින් කහ මද ටිකක් එකතු කරලා ඒක හොඳට බැටර් එකට ඇබ්සෝබ් වුණාට පස්සේ ඊළඟට ආයෙත් කහ මද ටික එකතු කර කර බීට් කරන්න. මේ වෙලාවේදී වැනිලා වලින් තේ හැන්දකුත් මම එකතු කරගන්නවා. ඊට පස්සේ නැවතත් හොඳට බීට් කරගන්න. පිටි ග්‍රෑම් 250ට බේකින් පවුඩර් වලින් තේ හැඳි එකහමාරක් එකතු කරලා තුන් පාරක් වගේ හලාගෙන තමයි මම මේ පිටි ටික දාගන්නේ. මුලිනුත් මම බටර් කේක් එකක් හදපු නිසා මම ඒක ගැන ඔයාලට ලොකුවට කියා දෙන්න යන්නේ නැහැ. ඊට පස්සේ පිටි ටිකක් එකතු කරලා මේ විදිහට කිරි ටිකක් එකතු කරන්න. ඊට පස්සේ නැවත පිටි එකතු කරන්න. මේ විදිහට පිළිවෙලට කරන්න. හැබැයි අන්තිම වතාවට බැටර් එකට පිටිම එකතු කරන්න ඕනේ. එහෙම නැත්නම් අර කේක් එක ටිකක් බහින්න වගේ බලනවා දී ගතිය වැඩි වුණාම. ඊට පස්සේ මම අර බීට් කරගත්ත සුදු මද ටික මෙන්න මේ විදිහට දාගන්න. ඊට පස්සේ ස්පැචුලා එකෙන් ටක් ටක් ගාලා මේක කලවම් කරගන්න ඕනේ. මොකද දැන් අපි දාලා තියෙන බේකින් පවුඩර් මිශ්‍රණය මේකත් එක්ක ටක් ගාලා ඇක්ටිව් වෙන්න බලනවා. ඒ නිසා අපි ඉක්මනට මේ ටික දාලා අත ඉක්මන් කරලා කලවම් කරගන්න ඕනේ විනාඩියක් වගේ ඇතුළත. දැන් මම මගේ බැටර් එක හදාගෙන ඉවරයි. දැන් මම මේ විදිහට ලෑස්ති කරගත්ත බේකින් ට්‍රේ දෙකට සමානව දාගන්නවා මේක. කේක් කිලෝ එකට අවශ්‍ය ප්‍රමාණයට තමයි මම මේ ද්‍රව්‍ය ඔක්කොම දාලා එකතු කරගත්තේ. මම දැන් මේ 500 තැටි දෙකකට සමානව මේ විදිහට දාලා හොඳට තුනී කරගන්නවා. මේ වෙලාවේදී oven එකත් ඔයගොල්ලෝ සෙල්සියස් අංශක 180ට වගේ ප්‍රී හීට් වෙන්න තියලා තියන්න විනාඩි 10ක් වගේ. ඊට පස්සේ මම සෙල්සියස් අංශක 180 විනාඩි 45ක් හොඳට බේක් කරගන්නවා. බේක් කරගත්තට පස්සේ මේ බලන්න මගේ කේක් දෙකම මේ විදිහට අනිත් පැත්ත හරවලා බේකින් පේපර්ස් ඉවත් කරලා හොඳට පැය දෙක තුනක් නිවෙන්න අරින්න. දැන් මම හදාගන්නේ මගේ බටර් අයිසින් එක හදාගන්න. මෙතනදී බටර් ග්‍රෑම් 100ක් අරගෙන තියෙනවා මම. මේකට අයිසින් සුගර් වලින් අපි ග්‍රෑම් 300ක් එකතු කරගන්නවා. සාමාන්‍ය 1:3 අනුපාතයෙන් තමයි හදාගන්නේ.
මේ විදිහට එකපාරම icing sugar ඔක්කොම දාන්න නැතුව ටික ටික මේ විදිහට එකතු කරගෙන බීට් කරගන්න. ටිකක් වෙලා මේ විදිහට බීට් කරද්දි ඇත්තටම අපිට හොඳ ක්‍රීමි පේස්ට් එකක් හම්බ වෙනවා. මේ ඔයාලට බලා ගන්න පුළුවන් මම කියපු අනුපාතයටම දාගත්තාම. මගේ කේක් දෙකම දැන් නිමිලා තියෙන්නේ. මම මේකේ උඩ අර කරවෙච්ච කොටස් දෙක ඉවත් කරගන්නවා කේක් දෙකේම. ඊට පස්සේ තමයි මම මේක අයිසිං කරගන්නේ. හොඳට මේ විදිහට අයිසින් ටිකක් මුලින්ම එක ලේ එක තවර ගන්න. ඊට පස්සේ අනිත් කොටසත් තියලා නැවත අයිසින් ඒක උඩට දාගෙන මේ විදිහට වටේම තවරලා මේක හදා ගන්න ඕනේ. ඔයාලා මේ වෙලාවේදී උණු වතුර වීදුරුවක් තියාගන්න. ඔයාලා මේකට පාවිච්චි කරන ස්පැචුලාස් එහෙම මේ උණු වතුරේ ගැන හොඳට ඔබලා ඊට පස්සේ අපේ කේක් එක අයිසිං කරගන්නකොට කේක් එකේ තියෙන අයිසිං මේ ස්පැචුලා වල ගෑවෙන්නේ නැහැ. ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම අපිට නීට් එකට ලස්සනට මේ වැඩේ කරගන්නත් පුළුවන්. ඇත්තට මේක ඕනම කෙනෙක්ට කරගන්න පුළුවන්. හරිම පහසුයි. මොකද එක වතාවක් හැදුවොත් අනිවාර්යෙන් තවත් වතාවක් හදනවාමයි. ගෙදර විශේෂ අවශ්‍යතාවයන් ආවහම හැමතිස්සෙම කඩෙන්ම හැමදේම ගන්න, හැමදේම කඩේට ගිහිල්ලාම කරගන්න එහෙම හිතන්න එපා. අපිට පුළුවන් විදිහට මේ දේවල් කරගන්න පුළුවන්. ඊට පස්සේ මං ඉතිරි අයිසින් වලට මේ විදිහට කලරින් චුට්ටක් දාලා මේ විදිහට පොඩි ඩිසයින් එකක් දානවා. මේකත් ඔයාලගේ කැමැත්ත පරිදි කරගන්න පුළුවන්. මේ විදිහට ඇත්තටම පහසුවෙන් හදාගන්න පුළුවන්. ඔයාලටම පේනවා මම මේක කරගත්ත විදිහ. ඔයාලා කැමති ඩිසයින් එකකින් කැමති විදිහට ඔයාලට මේක කරගන්න පුළුවන්. මේ තියෙන්නේ මම මේ විදිහට ඩිසයින් කරලා හදාගත්ත මගේ කේක් එක. අද වීඩියෝ එක ගැන අදහස කමෙන්ට් එකකින් එකතු කරන්න. වීඩියෝ එකට ලයික් එකක් දාන්න. තවත් කෙනෙක්ට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න කියලාත් ගොඩක් ආදරෙන් මතක් කරනවා. ඒ වගේම Secret of Taste YouTube channel එකත් subscribe කරන්න. එහෙනම් මේ වගේ තවත් අලුත් රසබර වීඩියෝ එකක් අරගෙන ඔයාලා හම්බ වෙන්න එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.